මේක Pulsar 150ක්. මේකේ බැටරිය charge වෙන විදිහ සහ බැටරිය charge වෙන්න අවශ්‍ය කරන්ට් එක එන ප්‍රමාණය සහ බැටරිය හොඳයිද කියලා චෙක් කරගන්න විදිහ කියලා දෙන්නම් ඔයාලට. මේ මල්ටිමීටරයක් භාවිතා කරන්න ඕනේ ඒකට. මල්ටිමීටරේ DC වෝල්ට් වලට දාගන්න ඕනේ. දාගෙන මේ මල්ටිමීටරේ ධන පොඩ් එක තියන්න ඕනේ ධන අග්‍රයට. ඍණ පොඩ් එක තියන්න ඕනේ බැටරි ඍණ කියලා මල්ටිමීටරෙන් චෙක් කරන්න ඕනේ වෝල්ට් කීයක් තියෙනවද කියලා. වෝල්ට් තියෙනවා මේකේ 13.4යි. ඊට පස්සේ ස්ටාර්ට් මෝටරේ ගහන වෙලාවට බලන්න 8ට වඩා අඩු වෙනවද කියලා. 8ට වඩා අඩු වෙනවා නම් බැටරිය හොඳ නැහැ. මේ පාරක් ගහලා පෙන්නන්න. 11 ගානක් තමයි වෙන්නේ වෝල්ට්. ඊට පස්සේ බලමු අවශ්‍ය ප්‍රමාණයට කරන්ට් එක එනවද charge වෙන්න කියලා. වතුරපැදී ස්ටාර්ට් කරලා ප්‍රෙස් කරලා බලන්න. 14.0 ගානක් එනවා. 14.6ක් 7ක් 8ක් වාගේ ප්‍රමාණයක් එනවා. ඒ කියන්නේ බැටරිය charge වෙන්න අවශ්‍ය කරන්ට් එකත් අවශ්‍ය ප්‍රමාණයට එනවා. ඒ විදිහට තමයි Pulsar 150 හෝ ඕනෑම යතුරු පැදියක බැටරිය හොඳයිද බැටරිය charge වෙන්න අවශ්‍ය කරන්ට් එක එනවද කියලා චෙක් කරන්නේ. එහෙනම් ජය වේවා.